Global Inside with Windu Vijayveera. Citizen එහා දේශපාලන. අයිබෝවන් ලෝකයේ ගෝලීය දේශපාලනය තප්පරෙන් තප්පරේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ පහුගිය දවස්වල කතා කරපු දේශපාලන කාරණාත් එක්ක ලෝකයේ අලුතෙන් ඇතිවෙච්ච දේශපාලන වාතාවරණයත් එක්ක අපි හිතුවා අද අපේ වැඩසටහනින් විශේෂ මොහොතකට යොමු වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ විශේෂ කාරණා කීපයකට යොමු වෙන්න ඕනේ කියලා. ඒකෙදි අපි ප්‍රධාන වශයෙන්ම තෝරාගත්තේ මේ පහුගිය මාස කීපයේ ලංකාවෙත් අපේ මැතිවරණ ගණනාවක් පැවතිච්ච කාලවකවානුවක්. ඒකත් එක්කම අපි දන්නවා ලෝක පරිමාණයෙන් ලෝකේ මහා බලවතුන්ගෙත් මැතිවරණ ගණනාවක් පැවැත්වුණු කාලයක්. ඉතින් අපි දන්නවා ලෝකේ ප්‍රධානම බලවතා වශයෙන් පෙනී සිටින ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණා. ඒ ජනාධිපතිවරණයේදී ගියවර පරාජයටපත් වුණු ඊට කලින් වර ජනාධිපති ධූරයේ හිටපු මේ විවාදාත්මක චරිතයක් නැවත ඡන්දකින් ජයග්‍රහණය කරනවා. ගියවරට කලින් වර ඔහු ඡන්ද අඩුවෙන් ගත්තත් ඡන්ද විද්‍යාල වලින් වැඩිපුර ප්‍රමාණයක් දිනාගෙන ඔහුට පුළුවන් වෙන ජනාධිපති ධූරයට පත් වෙන්න. හැබැයි ගියවර ඡන්දෙදී ඔහු පරාජය වෙනවා. නැවත මෙවර ඡන්දෙදී ඔහුව ජනතාව ඉතා ඉහළින් ඔසවා තබනවා. අපි කතා කරන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් එක්ක අනාගත ලෝකය කෙබඳු වේවිද? මේ ඉදිරි අවුරුදු 4ක කාලය ලෝකයේ මොන වගේ තත්ත්වයක් ඇති වේවිද කියන කාරණාව. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා කීපයක් ඔස්සේ කතා කරන්න. පළවෙනි එක තමයි මේ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඇමරිකානු ජනතාව නැවත වරක් ගියවර ප්‍රතික්ෂේප කරපු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇයි බලය දෙන්නේ? ඒක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද? ඒක අපි කියව ගන්න අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා අද ඒ කාරණාව කතා කරන්න. ඒ වගේම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය ගන්න බලපාපු කාරණා මොනවද? වගේම අපි දන්නවා මේ වන විටත් ඇමරිකාව පුරා ඉතා ශීඝ්‍රයෙන් කතා කරන කාරණාවක් තමයි මේ ඩීප් ස්ටේට් කියන මාතෘකාව. එතන මේ ඩීප් ස්ටේට් එකත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟතාවයකට ගියාද? එහෙම නැත්නම් ඔවුන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් යටත් කරගත්තද? අපි මේක ගැනත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමරිකානුවන්ට කෙසේ බලපාවිද? ලෝකෙට කෙසේ බලපාවිද? ඒ වගේම තමයි මේ ලෝක පරිමාණයෙන් ඇතිලා තියෙන යුද ගැටුම් සටන් ඇතුලේ මේ ඇමරිකාවේ වෙනස් වීම ලෝකෙට කොයි වගේ බලපාවිද කියන කාරණා ගැන අපි කතා කරන්න අද බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් අපි කතා කරා මේ පහුගිය වර තිබුණු ජනාධිපතිවරණයේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනවා කියන කාරණාව. එතකොට ඉදිරි ජනවාරි මාසෙදී ඔහු නිල වශයෙන් තමන්ගේ ජනාධිපති ධූරයේ දෙවනි වරට වැඩබාර ගන්න නියමිතයි. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරලා නැවත ජනාධිපතිවරණයක් පෙරදිලා නැවත තුන්වෙනි වතාවට නැවත ජනතාව විසින් ඉතා ඉහළින් ජනාධිපතිවරයෙක් වශයෙන් ඔසවා සප්පු විරල අවස්ථාවක් තමයි මේ ඇමරිකාවේ මතුවලා තියෙන. සාමාන්‍යයෙන් ඇමරිකාවේ එකවර ජනාධිපති ධූර දෙකක් කරනවා පෙරදුනොත් ඊට පස්සේ ආපහු ජනාධිපති ධූරයට එමක් නැහැ හිටපු ජනාධිපතිවරයෙක්. එහෙම විරල අවස්ථා කීපයක් තියෙනවා. මේත් ඒ වගේ අවස්ථාවක්. එතකොට අපි බලන්න ඕනේ ඇමරිකාවට හිටපු ජනාධිපතිවරයා තුන්වෙනි වටේදී ට්‍රම්ප් මේ තුන්වෙනි ඡන්දයට ඉදිරිපත් වුණේ ජනාධිපතිවරණයට තෝරා ගන්න බලපාපු කාරණා. විශේෂයෙන්ම බයිඩන්ට ලබා දුන්න ජනවරම ඇතුලේ මේ මොහොත වුණිට බයිඩන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ඇමරිකාව ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉතාම නරක තැනකට ගෙනිහිල්ලා තියෙනවා. ඇමරිකානුවන්ගේ ආර්ථිකය ඉතාම නරක තැනකට ගෙනිහිල්ලා තියෙනවා. ඒකට බලපාන ගෝලීය සාධක ගණනාවක් තියෙනවා. මේ අතරින් ඇමරිකානු ජනතාව වැඩිපුර විශ්වාස කරන කාරණාව තමයි මේ බයිඩන් රජය ප්‍රමුඛ කරගෙන ඇතිවෙච්ච යුදමය ගැටුම් කියන කාරණා. ඒක ඇතුළේදී අපි දන්නවා යුක්‍රේන රුසියා යුද්ධ ගැටුමට ඇමරිකාව ඉතා තදින් මැදිහත් වෙනවා. නේටෝව මැදිහත් වෙනවා. නේටෝ සංවිධානයේ මැදිහත් උනායි කිව්වට අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය තමයි සම්පූර්ණයෙන්ම මේ යුද්ධයට යුදමය ආධාර අනිත් ආධාර සියල්ල වියදම් කරන්නේ. අපි ගත්තොත් ඩොලර් බිලියන 170කට එහා මේ කෙටි කාලය ඇතුළත ඇමරිකාවට සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් බයිඩන්ගේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා යුක්‍රේනයට ලබා දෙන්න. මොකද මේ රුසියානු යුක්‍රේන යුද ගැටුම රුසියාව යුක්‍රේනය අතර තියෙන යුද ගැටුමක් නෙවෙයි තව දුරටත්. ගොඩක් අය හිතනවා නම් මේ යුක්‍රේනය සහ රුසියාව අතර තියෙන යුද ගැටුම මේ රුසියාව කියන රටත් යුක්‍රේනයේ සෙලෙන්ස්කි කියන ජනාධිපතිවරයාත් පූටින් ජනාධිපතිවරයා එක්ක තියෙන ගැටුමක් නෙවෙයි.
මේ ලෝකේ ඊළඟ බලය තීරණය කරන ඊළඟ ලෝකයේ ප්‍රමුඛයා තීරණය කරන සටනක්. ඒක යුක්‍රේනයට නෙවෙයි වැදගත් වෙන්නේ නේටෝව ප්‍රමුඛ කරගෙන සිටින ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය කියන මේ පැරණි අධිරාජ්‍යයන් පවත්වාගෙන ගියපු ලෝකේ මහා බලවතුන් ලෙස පෙනී සිටින රාජ්‍යයන් තමයි මේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි වුන් නේටෝව හරහා යුක්‍රේනයට ඒ තමන්ට දෙන්න පුළුවන් සියලුම යුද සහාය ලබා දීලා රුසියාවට සම්බාධක පනවලා රුසියාව බිඳවට්ටන්න හදන්නේ. ඒක පිටිපස්සේ රුසියාවත් එක්ක කවුද ඉන්නේ? මේ ලෝකේ ඊළඟ ආර්ථික දැවැන්තය චීනය ඉන්නවා. මේක තව අපි ඇත්තට කතා කරන්න ඕනේ. මේ ඇත්ත කතාව කියවගත්තේ නැත්නම් අපිට ගමනක් යන්න අමාරුයි. ඉතින් මෙන්න මෙහෙම ලෝකේ අලුත් ඕඩ එකක් හැදෙනකොට ඇමරිකාවට සිද්ධ වෙනවා මේ යුක්‍රේන් යුද්ධයට ඉතාම තදින් මැදිහත් වෙන්න. මොකද මේක ප්‍රොක්සි වෝ එකක් කියලා අපි කියලා තියෙනවා. එතකොට එහෙම තැනක යුක්‍රේන රුසියානු යුද ගැටුමට ඇමරිකාව මැදිහත් වෙනවා. ඒ වගේම තමයි ඔවුන් නොහිතපු විදියට යුද පෙරමුණු දෙකකට ඔවුන්ට උදව් කරන්න වෙනවා. ඒ දෙවෙනි එක තමයි මැද පෙරදිග ඊශ්‍රායල පලස්තීනය එහෙම නැත්නම් ඊශ්‍රායලයේ සහ මුස්ලිම් රටවල් මූලික කරගෙන අරාබිකරයේ රටවල් මූලික කරගෙන ඇති වෙච්ච ගැටුම. දැන් ඇමරිකාවට සිද්ධ වෙලා තිනවා බයිඩන්ගේ ආණ්ඩුවට සිද්ධ වෙනවා මේ යුද පෙරමුණු දෙකකට උදව් කරන්න. මොකක්ද අවසානයේ වෙන්නේ? බයිඩන් රජයට දරා ගන්න බැරි වෙනවා. මේකේ ලොජිස්ටික් පැත්ත නැත්නම් මේකට මේ ආධාර සපයන පැත්ත සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තත්යකට ඇවිල්ලා තිනවා. ඒ නිසා ඇමරිකාවට සිද්ධ වෙනවා ඉතා අධික මුදලක් දෙවන්ත මුදලක් මෙන්න මේ යුද පෙරමුණු දෙකටම වීදම් කරන්න. ඒකත් එක්ක ඇමරිකානු ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඇමරිකාවේ ආර්ථිකය බිඳ වැටෙන්න පටන් ගන්නවා. ජනතාව ඇතුලේ අභ්‍යන්තර වශයෙන් ඇමරිකාව ඇතුලේ සටන් විරෝධයන් මතුවෙන්න ගන්නවා. මේ කාරණා එක්ක බයිඩන් රජයේ තියෙන ජනප්‍රියත්වය ජනතා කැමැත්ත ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට ඇමරිකානු රජය ඉතා දෙවන්ත ණය ප්‍රමාණයක හිර වෙලා ඉන්නේ. ඒ වගේම තමයි ඔවුන්ගේ ඊළඟ අනුප්‍රාප්තිකය ලෝක ආර්ථික බලය දැහැ ගන්න බලාගෙන ඉන්න චීනේ ඉතා වේගෙන් වර්ධනය වෙමින් ශක්තිමත් වෙමින් එනවා. මේක දරා ගන්න පුළුවන්ද මේ ඇමරිකානු රජයට? ඉතින් මෙන්න මේ කියන ප්‍රධාන කාරණා දෙකත් එක්ක විශේෂයෙන්ම තව බලපාන සමාජ සංස්කෘතික කාරණා ගන්නවකුත් තියෙනවා. විශේෂයෙන්ම ඩෙමොක්‍රැටික් පක්ෂය සහ මේ අපි ගත්තොත් රිපබ්ලික් පක්ෂයෙන් ආපු අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තොත් ට්‍රම්ප් කියන්නේ මේ සමාජයේ තියෙන වටිනාකම් අගය කරන මිනිස්සෙක්. ඇමරිකානු ක්‍රිස්තියානි සමාජයේ තියෙන ඔවුන්ගේ සංස්කෘතික අගයන් වටිනාකම් තේරුම් ගත්ත මිනිස්සෙක් හැටියට තමයි ඔහු පෙනී සිටින්නේ. හැබැයි බයිඩන්ගේ රජය සමලිංගික පනත් වලට LGBTQ වැනි අදහස් වලට ලොකු ඉඩක් ලබා දෙනවා. ඒ වගේම තමයි පිටරටින් එන සංක්‍රමණිකයන්ට ලොකු ඉඩක් ලබා දෙනවා. හැබැයි ට්‍රම්ප් ජාතිකවාදය මූලික කරගෙන තමන්ගේ මව්බිම, තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ අනන්‍යතාවය එක ගැට ගැහිච්ච දේශපාලනයක් මේ බිමේ ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා ඇමරිකාවේ ඉන්නවා මේ තනි තට්ටුවේ ඇමරිකානු කාරයෝ. කවුද මේ තනි තට්ටුවේ ඇමරිකානු කාරයෝ කියලා අපි කියන්නේ? තමන්ගේ සංස්කෘතියේ වටිනාකම තේරුම් ගත්ත ටිකක් නිදහස් ජීවිතයක් ගත කරන්න කැමති ඇමරිකානු. එහෙම නැත්නම් ඉරිදට පල්ලි යන. අපි දන්නවා ඇමරිකාව කියන්නේ ලොකු ජනගහනයක් ඉන්න රටක්. හැබැයි ඇමරිකාවේ ඔබ දැකලා ඇති තනි තට්ටුවේ ගෙදර ලොකු අත්තක් එක්ක නේ තාප මුකුත් නැතුව හරි නිදහස් නිකක් ග්‍රාමීය නිදහස් ජීවිතයක් ගත කරන ඇමරිකානුවෝ ඉන්නවා. බහුතරයක් වුන් සුදු ජාතිකයෝ. එතන මෙන්න මේ තනි තට්ටුවේ ඇමරිකානුවන් ගොඩක් වෙලාට කන්සර්වේටිව් පැත්තට බරයි. එහෙම නැත්නම් ජාතික පැත්තට බරයි. ඔවුන් කැමති ඉරිදට පල්ලි යන්න. පෞලි සංස්කෘතිය රකින්න. ඔවුන්ගේ වටිනාකම් ටික රකින්න. හරි නිදහසේ ජීවිතය ගත කරන්න. එතන මෙන්න මේ තනි තට්ටුවේ තනි තට්ටුවේ කියලා කියන්නේ ඔවුන්ගේ ගෙවල් ගොඩක් වෙලාට තනි තට්ටුවේ තියෙන නිසා තමයි මේ තනි තට්ටුවේ ඇමරිකානුවන් කියලා අපි හඳුන්වන්නේ ඔවුන්. එතන මෙන්න මේ ඇමරිකානුවන් කැමති තමන්ගේ වටිනාකම් එක්ක ජීවත් වෙන්න. හැබැයි මේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනි වගේ රටවල් වල විශේෂයෙන් මේ ලිබරල් ධනවාදී රටවල් වල ලොකු රැල්ලක් කරනවා මේ LGBT කියන ප්‍රශ්නයත් එක්ක. එතකොට අපි ගත්තොත් මේ ඇමරිකාව ඇතුළත මේ බෙදීම එනවා. එතන ට්‍රම්ප් නියෝජනය කරනවා මේ කියන සමාජයේ සංස්කෘතිය රකින්න පල්ලි යන මිනිස්සයා වෙනුවෙන් අපේකම ඇමරිකාවේ අපේකම රකින්න මිනිස්සයා වෙනුවෙන් ට්‍රම්ප් පෙනී හිටිනවා. දැන් බයිඩන්ගේ රජය පෙනී ඉන්නේ මේකට විරුද්ධ පැත්ත. හැබැයි මේ ඡන්දෙදී අපිට දකින්න ලැබෙනවා ජනතාව තෝරගෙන තියෙනවා ඒ සංස්කෘතික වටිනාකම් ජාතික හැඩය තියෙන නායකයෙක් මේ ඇමරිකාවට එන්න අවශ්‍යයි කියන කාරණා. ඉතින් මෙන්න මේ කියපු කාරණා 3-4 අපි පෙළ ගැස්සුවාම අපිට තේරුම් ගන්න පුළුවන් මේ මොහොතේ ඇමරිකාව ඇතුලේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ කොහොමද කියන කාරණාව. විශේෂයෙන්ම මේ බයිඩන්ගේ රජය
විසින් ගත්ත යුද පෙරමුණු දෙක යුද්ධයකට මැදිහත් වීම ඒ හරහා රටේ දැවැන්ත මුදල් ප්‍රමාණයක් ඔහුට සිද්ධ වෙනවා රටෙන් පිට වෙනත් රටවල් වෙනුවෙන් වියදම් කරන්න. ඒ වගේම තමයි ඔහුගේ වැරදි ආර්ථික ක්‍රියාදාමයන් නිසා රටේ ආර්ථිකය බිඳවැටීම නිසා රැකියා වෙළඳපොළ අස්ථාවර වීම නිසා විශේෂයෙන්ම සංක්‍රමණිකයන් ලොකු ප්‍රමාණයක් ඇමරිකාවට පැමිණීමත් එක්ක රැකියා වෙළඳපොළ ඇතුලේ අස්ථාවර භාවයක් ඇති වෙලා තිනවා. අපි ඒක ඉස්සරහ වෙනම කතා කරමු මේ ඇමරිකාවේ සංක්‍රමණිකයන් සහ ඇමරිකානු ඉතිහාසයේ වහල්ලුන් ගැන. ඒක අපි වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. හැබැයි මෙන්න මේ කියන කාරණාවත් එක්ක එකතු වෙනවා මේ සංස්කෘතික හරපද්ධතියේ කියන ඝට්ටනය. ඒක ඇතුලේ ට්‍රම්ප් ජයග්‍රහණය කළා තිනවා මේ ජනාධිපතිවරණය ඇතුලේ. අපි කිව්වා ඉස්සරහදී කතා කරමු කියලා මේ ඇමරිකාවේ ඓතිහාසිකව ඉතිහාසයේ වුන් ගෙනාපු මේ වහල් සේවයත් එක්ක මේ වර්තමානයේ ඇමරිකාව ඇතුලේ සංක්‍රමණිකයන්ගේ තත්ත්වය. අපි ඇමරිකානු ඉතිහාසය දිහා ටිකක් හැරිලා බැලුවොත් අපිට ඇමරිකාවේ මේ ලංකාවේ අපි පාඨකයොත් කියවපු ලස්සන පොත් දෙකක් තියෙනවා. එකක් තමයි අන්කල් ටොම්ස් කැබින්. ටොම් මාමාගේ කාමරය. අනිත් එක තමයි Gone with the Wind. සුළඟේ ගිය ජීවිතය. මේ කෘති දෙක මං හිතන්නේ ලංකාවේ අපේ පාඨකයෝ අඩු වැඩි වශයෙන් කියවලා ඇති. මේ පළවෙනි පොත මේ ටොම් මාමාගේ කාමරය කියන පොතේ පැහැදිලිව කතා කරන්නේ ඇමරිකාවේ කළු ජාතික වහල්ලුන් ගෙනල්ලා කොහොමද වුන් ඇමරිකාව ගොඩ නැගුවේ කියලා. මේ ඇමරිකාව කියන රටේ ඉතිහාසය අපි හිතන තරම් සුන්දරද? ඒක අපි වෙනම කියව ගන්න ඕනේ. අද අපිට සදාචාරය උගන්වන්නේ නැ, අද අපිට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන උගන්වන්නේ නැ, ඇමරිකාවෙත් ඔවුන්ගේ ලස්සන ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ඇමරිකානුවන් ලියපු පොතපතෙන්ම අපිට කියව ගන්න පුළුවන්. ඒතර ඇමරිකාව කියන රටේ ඉතිහාසය ඇතුලේ මේ වහල් සේවය ඉතාම තදින්ම ක්‍රියාත්මක වුණා. ඔවුන් අප්‍රිකාවෙන් වහල්ලු ගේනවා කපු වගාවට සහ තුම්කොළ වගාවට. ඒ වගේම තමයි ඔවුන් රත්තරන් ආකරවල වැඩ කරන්න වහල්ලුන් ගේනවා චීනෙන්, මෙක්සිකෝවෙන්. එහෙම ගෙනල්ලා ගොඩනගපු රටක් තමයි මේ ඇමරිකාව කියලා කියන්නේ. මේකෙන් අපි අදහස් කරන්නේ ඒ ඉතිහාසයේ මැදපතනම් වෙලා වර්තමාන ඇමරිකාවට අපි වෛර කරන්න ඕන කියන කාරණාව. නමුත් අපි ලෝක දේශපාලනය ගැන ඉගෙන ගන්න කතා කරන මිනිස්සු හැටියට අපි මේ කාරණා නිවැරදිව කියව ගන්න අවස්ථයි. එතකොට මේ අන්කල් ටොම්ස් කැබින් කියන මේ කෘතිය ඇතුලේ කතා වෙනවා මේ ඇමරිකාවේ වහල් සේවයේ ඇත්ත කතාව. ඒ වගේම තමයි මේ වහල් සේවය මූලික කරගෙන ඇමරිකානු ජාතිකයන්ම පිල් දෙකකට බෙදලා යුද්ධයක් කරනවා. ඩෙමොක්‍රැටික් පක්ෂය ගොඩක් හිටියේ ව්‍යාපාරිකයෝ, වතු අයිති කරුවන්, වැවිලි කරුවන්, කපු වගාව, දුම්කොළ වගාවේ අයිතිකරුවන් තමයි ඩෙමොක්‍රැටික් පක්ෂයේ ඉතිහාසයේ ගොඩක් බලය තිබුණේ. ඔවුන්ට අවශ්‍ය වුණ නැහැ මේ කළු ජාතික වහල්ලුන්ට නිදහස දෙන්න. ඔවුන්ට ඡන්ද අයිතිය දෙන්න, ඔවුන්ට ජීවත් වීමේ අයිතිය දෙන්නයි. ඒ නිදහස දීලා ඔවුන්ට ඡන්ද අයිතිය දීලා ඔවුන්ට පුරවැසිභාවය දුන්නොත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න ඉතාම අපහසු වෙනවා. ඉතාම සුළු මුදලකට මේ ශ්‍රමය හූරා කන ක්‍රමය අහෝසි වෙනවා. ඒ නිසා උන් කැමති වෙන්නේ මේ කළු ජාතිකයන්ට නිදහස දීලා උන්ට ඒ රටේ නිදහස් පුරවැසියන් බවට මේ ඇමරිකාවේ නිදහස් පුරවැසියන් බවට පත් වෙන. හැබැයි රිපබ්ලිකන් පක්ෂය ඔවුන් ගොඩක් වෙලාවට ලෝකෙත් එක්ක ගැට ගැහිලා වෙළඳ ව්‍යාපාර කටයුතු කරේ. ඔවුන් තීරණය කරනවා මේ කළු ජාතිකයන්ට නිදහස දෙන්න අවශ්‍යයි. ඔවුන් මේ රටේ පුරවැසියන් වෙන්න අවශ්‍යයි. මේ වහල් සේවය නවත්තන්න ඕනේ. අන්න එතන තමයි ඇමරිකානු සිවිල් යුද්ධය පටන් ගන්න. අපි වෙනම දවසක ඇමරිකානු සිවිල් යුද්ධය ගැන කතා කරමු. මේක ලස්සනට කියවෙනවා මේ Gone with the Wind කියන කෘතිය. මම මේ කෘතිය ගත්තේ සුළඟේ ගිය ජීවිතය නමින් මේක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. මාග්‍රට් මිචෙල් අයත් අනුවර්ත නාමකින් තමයි මේක ලියන්නේ. මේක චිත්‍රපටයකුත් තියෙනවා. මම හිතන්නේ මේකේ ලංකාවේ පොත් කියවන පාඨකයන්ට මේක සමීපයි. මේකේ ආදර කතාවකුත් තියෙනවා. ඒ ආදර කතාව අතහැරියම ඒ සිවිල් යුද්ධය ඇතුලේ වහල් සේවයට විරුද්ධ වෙච්ච සටන අපිට කියවුම් ගන්න පුළුවන්. මම මේ කාරණාව ගත්තේ ඉතිහාසයක් පුරා මේ රිපබ්ලිකන් පක්ෂයටත් ඩෙමොක්‍රැටික් පක්ෂයටත් භූමිකාවක් තිබුණා. ඩෙමොක්‍රැටික් පක්ෂය මං කලින් කියපු විදිහට වහල්ලුන්ගෙන් වැඩගත්ත ඒකෙන් හම්බෙච්ච සල්ලි වලින් පෝෂණය වෙච්ච ව්‍යවසායකයන්. හැමෝම නෙවෙයි. ව්‍යවසායකයන්ගෙන් ගොඩ නැගිච්ච දේශපාලන ව්‍යාපාරය. හැබැයි රිපබ්ලික් පක්ෂය තමයි මේකට විරුද්ධව සටන් කරන්නේ. මේකට විරුද්ධව මේක ඇමරිකාවේ සිවිල් යුද්ධයක් බවට පත් වෙනවා. සහෝදරයන්ගේ යුද්ධය කියලා මේක හඳුන්වනවා. මේක මහා අමානුෂික යුද්ධයක් නෙවෙයි. මේ බලය වෙනුවෙන් ඕන් කරපු යුද්ධයක්. ඒකේදී ඩෙමොක්‍රැටික් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම කන්ෆෙඩරේෂන් එක පරාජයට පත් වෙනවා. රිපබ්ලික් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ඔවුන් තීරණය කරනවා ඒ ඔවුන් සටන් කරපු මතවාදයන් ඒ ඇමරිකාවේ
පැල කරන්නේ අනුව ඇමරිකාවේ මේ වහල් සේවයට යම් කිසියම් සහනයක් ලැබිලා මේ වහල් සේවයට ගෙනාවු මිනිස්සුන්ට ඇමරිකාවේ පුරවැසියන් වෙලා අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙනවා. අපි දන්නවා ඇමරිකාවේ වර්ණ භේදවාදී දාම තදින්ම තිබ්බ රටක් ඇමරිකාව. කළු ජාතිකයෙක්ට සුදු ජාතිකයොත් එක්ක එකට ඉස්කෝලේ ඉගෙන ගන්න බැරි වෙච්ච රටක්. එකම වොෂ්රූම් එකේ එහෙම නැත්නම් එකම වොෂ්රූම් එක ඇතුලේ කළු ජාතිකයන්ට වෙනම සිංක් එකකුත් සුදු ජාතිකයන්ට වෙනම සිංක් එකකුත් තිබ්බ යුගයක් තිබුණා. එහෙම ප්‍රශ්න ගණනාවක් මැදින් තමයි අද තියෙන ඇමරිකාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම මේ කතාව ඔබට කිව්වේ මේ ඩෙමොක්‍රටික් පක්ෂයේත් රිපබ්ලික් පක්ෂයේත් ඉතිහාසය අපි කියව ගන්න ඕන නිසා. අපි නැවත ගියොත් මම අර කලින් කිව්වා වගේ මේ කපු පුළුන් වගාවට එහෙම නැත්නම් අර කියපු විදියට දුම්කොළ වගාවට වහල්ලු ගේනවා ඇමරිකාවට. දැන් මේ මොහොතේ ඇමරිකාවේ වහල් සේවයක් නැද්ද? මේ මොහොතේ ඇමරිකාවේ වහල් සේවයක් නැද්ද? මෙන්න මේක අපි හරියට කියව ගන්න ඕන කාරණාවක්. මේ ලෝකේ ප්‍රධාන බලවත් රටවල් සියල්ලම අලුත් හැඩවලින් වෙනත් හැඩවලින් මේ ලෝකේ වහල් සේවය ක්‍රියාත්මක කරනවා. මොන කතාව කිව්වත් ඇමරිකාවට අපි කියනවා නිල නොවන සංක්‍රමණිකයන් අවශ්‍ය වෙනවා. ඉන්ලීගල් ඉමිග්‍රන්ට්ස්ලා අවශ්‍ය වෙනවා. ඇයි? ඔවුන්ගේ තියෙන පුංචි වැඩ ටික අඩු මුදලට කරගන්න. රටක පුරවැසියෙක් වුණොත් හෙල්ත් කෙයාර් එක දෙන්න ඕනේ, අයිතිවාසිකම් ටික දෙන්න ඕනේ, නීති රීති පද්ධතියක් තියෙනවා, වැඩි වැටුපක් ගෙවන්න ඕනේ, වැඩ කරන්න තියෙන කාලේ සීමා සහිතයි, කම්කරු නීති තියෙනවා, කම්කරු අනපනක් තියෙනවා. ඇමරිකාව වගේ රටවල් ඒවා ඉතා ඉහළින් තියෙන රටවල්. ඒවා ඉතාමත් හදයි මේ නීති. හැබැයි ඇමරිකාවේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරිකයන්ට, ප්‍රධානම ව්‍යවසායකයන්ට, කර්මාන්තකරුවන්ට අවශ්‍යයි අඩු මුදලට මේ ශ්‍රමය ගන්න. එනිසා ඔබ හිතන්න එපා මොන නීති රීති තිබ්බත් ඇමරිකාවේ ඔය කියන සංක්‍රමණිකයන්ගේ පැමිණීම නවතීවි කියලා. ජෝර්ජ් සෝරස්ගේ පුතාට ලොකු චෝදනාවක් තියෙනවා. කවුද මේ ජෝර්ජ් සෝරස් කියලා කියන්නේ? ඔබට බලන්න පුළුවන්. ඇමරිකාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, කර්මාන්තකරුවෙක්. ඔවුන්ට චෝදනා තියෙනවා. ඔවුන් තමයි මේ නිල නොවන සංක්‍රමණිකයන් මේ ඇමරිකාව ඇතුළට ගේන්නේ කියලා. ඒ සටන ඩෙමොක්‍රටික් රිපබ්ලික් පක්ෂයටත් දෙනවා. මම මේ පහළ දාලා තියෙන ෆොටෝස් දෙක මේ ඡන්ද කැම්පේන් එකෙන් ගත්ත දෙයක්. ඡන්ද කැම්පේන් එකෙන් ගත්ත එකක්. එකක් බයිඩන්ගේ ඡන්ද කැම්පේන් එක, එකක් ට්‍රම්ප්ගේ ඡන්ද කැම්පේන් එක. බයිඩන්ගේ ඡන්ද කැම්පේන් එකේ එහෙම නැත්නම් මේ දේශ සීමාවෙන් එළිය මිනිස්සු ඉල්ලනවා බයිඩන්ගෙන් අපිට මේ රටට එන්න ඉඩ දෙන්න. මිනිස්සු එහෙම ඉල්ලනකොට බයිඩන්ට කියන්න පුළුවන් අපි මානසිකවාදී මිනිස්සු මේ මිනිස්සු කොටසක් අපි ගමු කියන එක. හැබැයි ට්‍රම්ප් මොකද්ද කියන්නේ? මේ රටේ නිල වශයෙන් පදිංචි වෙලා නැති හැම කෙනාම මේ රටෙන් පිටුවහල් කරන්න ඕනේ. අපි දේශ සීමාවේ තාප්පයක් ගහන්න ඕනේ. මෙන්න මේ කාරණාව නැවත ගැට ගැහෙන්නේ මොකටද? මම අර කලින් කියපු එදා තිබුණු වහල් සේවයට සහ මේ නූතන පශ්චාත් නූතන යුගයේ නූතන වහල් සේවයට. ඒතර මෙන්න මේ කාරණාවත් එක්ක අපිට කතා කරන්න තව මාතෘකාවක් ඉතුරු වෙනවා. ඒ තමයි මේ පහුගිය කාලේ ආපු ඩීප් ස්ටේට් කියන කාරණාව. අපි බලමු මොකද්ද මේ ඩීප් ස්ටේට් එකක් කියලා කියන්නේ? ඒකේ භූමිකාව මොකද්ද? ඒක කොහොමද මේ ඇමරිකානු ඡන්දෙට බලපාන්නේ කියන කාරණාව. ඔව් අපි දැන් කිව්වා මේ ඩීප් ස්ටේට් කියන මේක සංකල්පයක් වෙන්න පුළුවන්, මේක ඇත්තක් වෙන්න පුළුවන්. තාම කවුරුත් මේක මෙන්න මෙහෙමයි කියලා එළියට මේ ඉදිරිපත් කරලා නැහැ. ඇමරිකාව කියන රට ආයතන දෙපාර්තමේන්තු ගණනාවකින් ශක්තිමත් වෙච්ච රටක්. එතකොට මේ රට ඇතුලේ ජනතාව පත් කරගන්න ආණ්ඩුවට අමතරව, ජනතාවගේ ඡන්දෙන් පත් වෙන ආණ්ඩුවට අමතරව තවත් ෂැඩෝ එහෙම නැත්නම් ඡායා පාලනයක් තියෙනවද? මෙන්න මේක තමයි ඩීප් ස්ටේට් එක. මේ රාජ්‍ය ඇතුලේ ඊට යටින් තියෙන වෙනත් පාලනයක් තියෙනවද? මේක අපි කතා කරනවා මේ ගෝලීය දේශපාලනය ඇතුලෙත් අපි කියනවා මේ ලෝකේ තියෙන රටවල් ජාතික රාජ්‍ය. ලංකාව කියන්නේ ජාතික රාජ්‍යයක්. ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය මේ හැමෝම රාජ්‍යයක්. මේ රාජ්‍යයන් සියල්ලට උඩින් අලුත් ග්ලෝබල් ගවර්නින් සිස්ටම් එකක් හදන්න යම් පිරිසක් උත්සාහ කරනවා. මේක ඇතුලේ ඉන්නවා ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ ටික. මේක ඇතුලේ ඉන්නවා ලෝකේ ඉන්න ඉහළම තාක්ෂණික බලවතුන් ටික. එයාට ඕනේ ලෝකේ Tamanට කැමති ආකාරයට පාලනය කරන්න. එතන මේ ඩීප් ස්ටේට් කියන මේ ඇමරිකාවේ මේක දැනටම සිද්ධ වෙලා අවසන්ද?
කවුරු ජනාධිපති ධූරයටපත් වුණත් ඇමරිකාව පාලනය කරන්නේ මෙන්න මේ කියන ඩීප් ස්ටේට් එකේ ඉන්න කට්ටියද. දැන් ඩීප් ස්ටේට් එකේ ඉන්න ආයතන මොනවද කියලා අපි ගමුකෝ. ඇමරිකාවේ බුද්ධි අංශ සියල්ල මේක ඉන්නවා කියලා යම් කතා බහක් තියෙනවා. මොනවද ඒ තියෙන බුද්ධි අංශ? CIA එක, Homeland Security එක, NSA එක, ඊට පස්සේ FBI එක. මේ තමයි ඇමරිකාවේ තියෙන ප්‍රධානම රහස් බුද්ධි අංශ සංවිධාන ටික. ඒතකොට ඒකත් එක්ක ගැට ගැහිලා තියෙනවා ඇමරිකාවේ තියෙන සියලුම යුදමය අපි කියන්නේ මිලිටරි ආරක්ෂක අංශ සියල්ල ඒකත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒතකොට ඒවල ප්‍රධානීන් ඉන්නවා. ඒවල අධ්‍යක්ෂකවරුන් ඉන්නවා. ඒ වගේම තමයි ඇමරිකාව කියන්නේ ලෝක ආර්ථිකයත් එක්ක ගැට ගැහිච්ච රටක්. ලෝකෙ ඉන්න ලොකුම ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් ඉන්න රටක්. ඒතර මෙන්න මේ කියන කර්මාන්තකරුවන්, මේ කියන ව්‍යවසායකයන්, මේ කියන තාක්ෂණික ආධිපත්‍යය තියෙන අය මේ කියන බුද්ධි අංශ සහ මේ කියන ආරක්ෂක අංශයත් එක්ක එකතු වෙලා නිර්මාණය කරලා තියෙනවා තව ආණ්ඩුවක්. ඔබට මතක ඇති ගියවර මේ වර නෙවෙයි ගියවර ට්‍රම්ප් පත් වෙච්ච ගමන්ම CIA එකේ FBI එකේ හිටපු ඉහළ පුටු වෙනස් කරා වූ. ඇයි ඒක කරේ වූ? අපිට ඒක කරුණු කාරණා සහිතව ඔප්පු කරන්න බෑ. මේක මෙහෙම වෙන්නත් පුළුවන් කියන තැන ඉඳන් තමයි මම කතා කරන්නේ. එතකොට මේ ඇමරිකානු කියන රටේ ජනතාව පත් කරන ජනාධිපතිවරයාට එහා ඒ රටේ ආයතන පද්ධතිය ඇතුලෙන්, ඒ රටේ බුද්ධි සේවා බුද්ධි අංශය ඇතුලෙන්, ඒ රටේ ඉන්න මහා කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, තාක්ෂණික බලවතුන් එකතු වෙලා වෙනම පාලනයක් නිර්මාණය කරලා තියනවාද? ඒකට යටත්වද තීරණ ගන්න වෙන්නේ. මම කලින් කිව්වා ඔබට යුක්‍රේන රුසියා යුද්ධය මේක යුක්‍රේනයේ රුසියාවේ පුටින්ගේ සෙලෙන්ස්කිගේ යුද්ධයක් නෙවෙයි. පලස්තීන ඊශ්‍රායල ගැටුම මේ ජාතින් දෙක ගැටුමක් නෙවෙයි. ලෝක ඊළඟ බලවතා තීරණය කරන ප්‍රොක්සි වෝ එකක්. එහෙනම් එහෙම එක අවශ්‍යතාවය කාටද තියෙන්නේ? ඒ වගේම තමයි මේ ඩීප් ස්ටේට් එකට විරුද්ධව යම් හරි හඬක් නගන්නේ ට්‍රම්ප් කියන ජනාධිපතිවරයා. අපි දන්නවා ඔහු ජයග්‍රහණය කරලා පෙරදිලා ආපහු ජයග්‍රහණය කරනවා. අපි ඉතිහාසයට පොඩ්ඩක් ගියොත් ජොන් F කෙනෙඩි කියලා ජනාධිපතිවරයෙක් හිටියා 1960 ගණන් වල. ඔහු ඝාතනයට ලක් වෙනවා. ඔහු ඝාතනයට ලක් වෙන්න කලින් මොකද්ද කරන්නේ? එවකට තිබුණු සෝවියට් රුසියාවත් ඇමරිකාවත් අතර සීතල යුද්ධයේ ඉතාම ඉහළ උච්ච තැනකදී සෝවියට් දේශය ගිහිල්ලා කියුබාවේ මිසයිල් හයි කරනවා. මේකට නම්‍යශීලී ප්‍රතිපත්තියක් ගන්නවා මේ JFK ජොන් F කෙනෙඩි කියන ජනාධිපතිවරයා. ඩෙමොක්‍රැටික් පක්ෂ ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ඔහුව ඝාතනය කරන්න කලින් දවසේ ඔහු ගිහිල්ලා කියනවා මේ ලෝකේ තියෙන ඇමරිකාව අනවශ්‍ය ලෙස හදන් තියෙන මේ ආර්ථික මේ මුදල මේ ලෝකයේ ආර්ථිකය පාලනය කරන්න හදන් තියෙන ඩොලර් එකේ ආධිපත්‍යය තවදුරටත් තියෙන්න ඕනේද කියලා ඔහු ප්‍රශ්නයක් නගනවා. ඊට පහුවෙන්ද ඔහුව වෙඩි තබා ඝාතනය කරනවා. ඔහුව ඝාතනය කරපු කෙනාවත් වෙඩි තබා ඝාතනය කරනවා. එතකොට මේකින් හස්තයක් වෙනත් හස්තයක් තියනවද රට පාලනය කරන? ඒක ඇතුළෙන්ම අපිට එන්න පුළුවන්. මේ ජනාධිපතිවරණයේ ඉලක්ක කරලා ඩොනල්ඩ් ට්‍රම්ප්වත් ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක කරනවා. රොනල්ඩ් රේගන්ගෙන් පස්සේ මම හිතන්නේ මේ මෑත කාලේ හිටපු ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපති ධූරයේ ඉන්න කෙනෙක්ව ඝාතනය කරන්න උත්සාහ කරපු අවස්ථාව. එතකොට මෙච්චර ශක්තිමත් කියන CIA එක, මෙච්චර දක්ෂයි කියන FBI එක. අපි දන්නවා අරාබිකරයේ පැත්තේ, ඇෆ්ගනිස්තානයේ පැත්තේ ඉන්න පුංචි බලු පැටියෙක් වුණත් කුදලගෙන එන්න පුළුවන් හයියක් තියෙන ලොකු බුද්ධි බලකායක් තියෙන ඔවුන්ට බැරි වුණා තමන්ගේ ගේ ඇතුලේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ කනගාවින් යන්න වෙඩි තියෙනකොට ඒක නවත්ත ගන්න. ඒක වෙන්න පුළුවන්ද? නැත්නම් මේවා මහා සැලසුම් ඇතුලේ කාරණාද? අපිට කාරණා කීපයක් මතක් වෙනවා. ඔව්. දැන් අපි කියපු විදිහට මේ ඩීප් ස්ටේට් එකත් එක්ක ට්‍රම්ප්ට තියෙන්නේ ගනුදෙනුවක්ද තරහක්ද? ওই ප්‍රශ්නේ අපිට එනවනේ. අපි දන්නවා ට්‍රම්ප් පරාජය වෙලා ගෙදර ගියාට පස්සේ ට්‍රම්ප් උසාවියට ගෙන්නලා ජම්පරේ යන්දන්නත් උත්සාහ කරා. දවසක් හරි හිරේ දාන්නනේ. යම් පීඩනයක් එල්ල කරලා තිනවා. ඒ ආයතන සියල්ල අර අපි කියපු ඩීප් ස්ටේට් එකට ගැට ගැහෙන්න පුළුවන් ආයතන වලින් තමයි මේ පරීක්ෂණ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ මැතිවරණ කාලය ඇතුළත දෙපාරක් ඔහුව ඝාතනය කරන්න තැත දරන එකක් ඔහුගේ කනගාවීම උණ්ඩයක් යනවා. ඊට පස්සේ නැවත ගෝල්ෆ් ක්‍රීඩා කරන්න ගියපු වෙලාවක ඔහුව ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක වෙනවා. එතකොට
මේක ඇතුලෙන් කියන්නේ මේ ඩීප් ස්ටේට් එක උත්සාහ කරාද ට්‍රම්ප් යටත් කරගෙන. දැන් අර අපි කලින් කිව්ව විදියට ඇමරිකාවේ ජෝ බයිඩන්ගේ ආණ්ඩුව ඉතා ශීඝ්‍රසර ජනතා අප්‍රසාදයට ලක් වෙනවා. ඔවුන් ගත්ත වැරදි දේශපාලන තීන්දුව, ඔවුන් ගත්ත වැරදි යුදමය සම්බන්ධයෙන් තීරණ, ආර්ථිකයේ ප්‍රශ්න, සංස්කෘතිමය කාරණා මේ සියල්ලත් එක්ක බයිඩන්ගේ රජය ඉතාම ශීඝ්‍රයෙන් ජනතා අප්‍රසාදයට ලක් වෙනවා. එතකොට දැන් ඇමරිකාවේ මේ අපි කියන ඩීප් ස්ටේට් එක හරි එහෙම නැත්නම් ඉන්න ඕනම කෙනෙක්ට දැන් තේරෙන්න ගන්නවා දැන් ඊළඟට එන ජනාධිපති ධූරයට පත් වෙන්න පුළුවන් කෙනෙක් කවුද? ට්‍රම්ප් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ට්‍රම්ප් තමන්ගේ මතවාදයට යටත් කරගන්න ඕනේ. තමන්ගේ බලපරාක්‍රමයට යටත් කරගන්න ඕනේ. අපි ප්‍රශ්නයක් හැටියට මේක නගන්නේ. මෙහෙමයි මේ කියලා කියනවා නෙමෙයි. එතකොට මේ අපි දකින්නේ ඩීප් ස්ටේට් එක විසින් ට්‍රම්ප් යටත් කරගන්න දරපු උත්සාහයද? බය කරලා බලය පාවිච්චි කරලා යටත් කරලා ධන ගස්සලා ඊට පස්සේ ඔහුව ජනාධිපති කරවලා Tamanට අවශ්‍ය වැඩි කරගන්නද මේ උත්සාහ කරන්නේ. දැන් මේ අපි ඇමරිකාවේ ඉන්න මේ කාටුන් ශිල්පීන්ගෙම කාටුන් අරන් බැලුවොත් අපිට ඒක කියව ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි පුවත්පත්වල මාධ්‍යවල යනවා පුවත්. Donald Trump is not a threat to the deep state. The deep state එක තියනවද නැද්ද කියලාවත් කවුරුත් කියන්නේ නැහැ. හැබැයි ඒකට තර්ජනයක් නෙවෙයි කියලාත්. එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒගොල්ලෝගෙන් තර්ජනයක් නැහැ කියලා වගේ. එහෙම අදහසුත් යනවා. එතකොට අපිට කාරණා දෙකක් තියෙනවා. එකක් ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ නැවත අපි දන්නවා දැන් මේ වෙනකොටත් මම හිතන්නේ ආයි ඔය බුද්ධ්‍යංශ වල යම් ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක්ව පත් කරලා තිනවා. වෙනස්කම් කීපයක් කරන්න ට්‍රම්ප් උත්සාහ කරනවා. එහෙම නැත්නම් අර කියපු විදිහට ට්‍රම්ප් බය කරලා වෙඩි තියලා නඩු දාලා යටත් කරලා ඔහු යටත් කරගෙන ඔහු ජනාධිපති කරාද? මෙන්න මේක අපිට කියව ගන්න පුළුවන් වෙනවා ඉස්සරහා ලබන ජනවාරි වලින් පස්සේ ට්‍රම්ප් ගන්න ක්‍රියාමාර්ගات එක්ක. දැන් අපි පැහැදිලිවම දන්නවා ට්‍රම්ප් යුක්‍රේන රුසියා යුද ගැටුම දවසෙන් නවත්තනවා කිව්වා. මට බලය හම්බුනාම පැය 24ක් ඇතුලේ මේක නවත්තනවා. බලය ගන්න කලින් එහෙම තමයි කතා කරන්නේ. පැය 24න් නවත්තන්න අමාරු වේවි. නමුත් ට්‍රම්ප් මේ යුද ගැටුම නවත්තනවායි කියන්නේ මොන ආකාරයකටද? පැහැදිලිවම අපි දකින්නවා ට්‍රම්ප් කියන්නේ ජාතිකවාදී තමන්ගේ රට ශක්තිමත් කරන්න ඕන කියන මිනිස්සෙක්. ඔහු විශ්වාස කරනවා මේ ඩොලර් ට්‍රිලියන ගණන් බිලියන ගණන් මේ වෙනත් යුද්ධ වලට වියදම් කරන එකේ ඒ සල්ලි ටික අපි අපේ රටේ තියාගෙන අපේ රට කියන්නේ ඇමරිකාවේ ඔහු කියනවා ඒ ඇමරිකාවේ තියාගෙන මේ සල්ලි ටික අපිට අවශ්‍යයි මේ රටේ කර්මාන්ත ටික ගොඩනගන්න. චිකාගෝ වගේ නගර ගත්තම මහා කර්මාන්ත පුරයන් ඉතිහාසයේ තිබ්බ. හැබැයි අද වෙනකොට ඒ සියල්ල බිඳ වැටලා ඇමරිකානුන්ට රැකියාවක් නැහැ. කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයෙන් ඔවුන් එළියට ඇවිල්ලා ඒ සියල්ල වෙනත් රටවල නිෂ්පාදනය කරන්නේ. එතකොට ට්‍රම්ප් විශ්වාස කරනවා ඔහුට තියෙන ජාතික හැඩයත් එක්ක ඇමරිකාව ඇතුලේ මේ කර්මාන්ත නැවත ගොඩනගන්න ඕනේ. මේවා ගොඩනගලා මේවා දියුණු කළා රටේ මිනිස්සුන්ට ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් රැකියාව වෙනද පොලක් නිර්මාණය කරන්න ඕනේ කියලා. එතකොට එහෙම තැනකදී ට්‍රම්ප් දකිනවා මේ කර්මාන්ත ශාලා හදන්න මේ කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයට යන්න තියෙන ලොකුම බාධාවක් තමයි මේ මුදල් ටික මේ රටේ නැතිවීම. එතකොට ට්‍රම්ප්ගේ අභිප්‍රාය වෙන්නේ ඔහු ඇයි යුක්‍රේන රුසියානු යුද්ධයට විරුද්ධ? ඔහු කියනවා ඇයි අපි වියදම් කරන්නේ උන්ට? ඒ සල්ලි ටික අපිට අවශ්‍යයි කියන එක. එහෙම නැතුව අර අපි කලින් කතා කරපු මේ යුද්ධයට විරුද්ධව මහා සාමයට ආදරයක් තියෙන පුද්ගලයෙක් නිසාද ඔහු? එහෙම නැත්නම් ඩීප් ස්ටේට් එකක් හෝ ලෝකේ මහා ඊළඟ බලවතා වීමේ සටන ඇතුලේ තියෙන අරගලයේ ඇතුලේ ඒකට විරුද්ධව කරන සටනක්ද? ඒක අපි හරියට කියව ගන්න අවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරනවා මෙන්න මේ දේශපාලන කාරණා එකින් එක විග්‍රහ කරගත්තට පස්සේ ඉදිරියේ ට්‍රම්ප් නිල වශයෙන් ජනාධිපති ධූරයේ වැඩ කටයුතු පාරගෙන අපිට කියව ගන්න පුළුවන් වේවි මෙන්න මේ කාරණා කීපෙන් මොකද්ද ඇත්තටම යථාර්ථයක් වෙන්නේ කියලා. අපි යම් අදහස් ටිකක් ඔබට කියනවා. අපි යම් අවස්ථා ටිකක් ඔබට පෙන්නනවා. ඒක ඇතුලේ ඔබට දැන් වුණත් මේක ගොඩනගා ගන්න පුළුවන්. නමුත් අපි කතා කරද්දී ටිකක් පරිස්සමෙන් නේ කතා කරන්න සිද්ධ වෙන්නේ. මේ ලෝක දේශපාලනය ගැන අපි කතා කරන්නේ. ඒ වගේම අපි දකිනවා ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ ඇතුලේ ඉන්නවා ලොකු චීන විරෝධී පිරිසක්. ඒ වගේම තමයි අපි දන්නවා ට්‍රම්ප්ගේ පාලනය ඇතුලේ පහුගිය කාලෙත් මේ චීනයේ නිෂ්පාදනය කරන තාක්ෂණික උපාංග වලට ලොකු සම්බාධක ප්‍රමාණයක් දැම්මා. එතකොට අපිට පේනවා දැන් යුක්‍රේන රුසියානු යුද්ධය අපි කියවනේ මේක ප්‍රොක්සි වෝ එකක් කියලා.
එතකොට මේකේ ඇත්තම සටන තියෙන්නේ එතනද වෙන තැනකද කියන එක අපිට පේන්න ගන්නවා. අපි දන්නවා ලෝකේ ඊළඟ බලවතා වෙන්න ලොකු උත්සාහයක ඉන්නවා චීනය. මේ වෙනකොටත් ඒකේ අංග ලක්ෂණ පෙන්눔 කරමින් ඉන්නවා. ලෝක කිසිම රටක් Tamanට තියෙන මහා ආධිපත්‍යය නිකන් තව කෙනෙක්ට දීලා පැත්තකට යන්න සූදානම් නැහැ. ඒක ලෝක ඉතිහාසයේම එහෙමයි. ඒක අපි ගත්තත් ලෝකෙ තිබ්බ රෝම අධිරාජ්‍යය ගත්තත්, මොංගෝලියානු අධිරාජ්‍යය ගත්තත්, ඒක ප්‍රංශ අධිරාජ්‍යය ගත්තත්, රුසියානු, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ මේ මොන අධිරාජ්‍යය ගත්තත් නේ මොන ශිෂ්ටාචාරයක් ගත්තත් ඒක එහෙමයි. ඉතින් ඒ අපි ඇවිල්ලා තියෙන්නේ දැන් සංදිස්ථානයකට. අපි විශ්වාස කරනවා මේ ඉන්නේ අපි මේ වර්තමානයේ ඔබත් මමත් ඇතුළු මේ ලෝකෙම ඉන්නේ යම් පෙරලියක සංදිස්ථානයක. අපි දන්නවා නිරව යුද සමයක් තිබිලා ලෝක සංදිස්ථානයක් අත්විඳපු වැඩිහිටි પરම්පරාවක් මේ රටේ මේ ලෝකේ ඉන්නවා. දැනුත් අපි ඇවිල්ලා ඉන්නේ මේ වගේ සංදිස්ථානයකට. ඒකට මේ සංදිස්ථානයේ කියන්නේ ලෝක දේශපාලන ඉතාම උණුසුම් වෙන තැනක්. බල පෙරලියක් නිකන් සිද්ධ වෙන්නේ නැහනේ. බල හුවමාරුවක් නිකන් සිද්ධ වෙන්නේ නැහනේ. ඒකට විවිධ කාරණා ගණනාවක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම තැනක ඉඳගෙන තමයි අපි මේ කතා කරන්නේ. ඒතකොට මේ ට්‍රම්ප්ගේ බලයට නැවත පැමිණීමත් අපි අර කලින් කියපු ආකාරයට කුමන ආකාරයකට ආවත් මේ බල පෙරලියට අනිවාර්යයෙන්ම මේක ගමන් කරනවා. ඒතර මේක ඇතුලේ ඊළඟට එන අනුප්‍රාප්තිකයා කවුද? නේටෝ එක ප්‍රමුඛව, ඇමරිකාව ප්‍රමුඛව සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ මේ බටහිර යුරෝපය සහ ඇමරිකාව කැනඩාව ගොඩනගාගෙන තිබු මහා ආධිපත්‍ය. එහෙම නැත්නම් ඩොලර් එකකට ගොඩනගාගෙන තිබු අනවශ්‍ය මහා ආධිපත්‍ය දැන් තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ තර්ජනය එන්නේ කොහෙන්ද? ඒක තමයි බ්‍රික්ස් එක. අපි කතා කරමු ඊළඟට බ්‍රික්ස් ගැන. ඔව් දැන් අපි පටන් ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරණයේ අලුත් ජනාධිපතිවරයාගෙන්. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති දැන් අපි මේක නවත්තන්න යන්නේ බ්‍රික්ස් එකෙන්. මම කිව්වා කලිනුත් මේ ලෝක දේශපාලනේ මේ ගෝලීය දේශපාලනේ එකින් එකට ගැට ගැහිලා තියෙන්නේ. මේ හැම රටකම වෙන පුංචි පුංචි සිදුවීම් ලෝක පරිමාණයෙන් වෙන ප්‍රධාන සංසිද්ධීන් මේ කිසිම දෙයකින් අපිට ගැලවෙන්න බෑ. එතකොට ඇමරිකාවේ මහා ආධිපත්‍යයක් වෙනුවෙන් ඩීප් ස්ටේට් එකක් තියෙනවා නම් අපි එහෙම කතා කරමුකෝ. ඩීප් ස්ටේට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න ප්‍රධාන බලවතුන් සහ මේ ප්‍රධාන කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් තාක්ෂණික මහා බලවතුන් සහ ලෝකේ මහා යුද බලයේ තියෙන පිරිස එකතු වෙලා මේ ජාතික රාජ්‍යයන් වලට උඩින් තමන්ට පාලනය කරන්න පුළුවන් රාජ්‍යයක් හදනවා නම් ඒක සමහර විට Facebook එක ඇතුලේ මාක් සකර්බර්ට් දැන්ටම නිර්මාණය වෙලා ඇති නේ මේ රටේ මොන නීතියක් තිබ්බත් අපි Facebook එකේ තියෙන මේ නීති රීති වලට යටත්නේ සමහරවිට අපේ ආණ්ඩුව වලටත් බෑ ඒ වලට නීති රීති දාන්න. ඒතර අපි දැනුවත් හෝ නොදැනුවත් මේ තාක්ෂණය ඇතුලේ ඔවුන්ගේ නීති වලට යටත් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම ලොකු මේ ජාතික රාජ්‍යයන්ට උඩින් වෙනත් රාජ්‍යයක් නිර්මාණය කරනවා නම් නේ ඒක කොහොමද ලෝකෙට බලපාන්නේ? ඒ වගේම තමයි ඒ රාජ්‍යයත් එක්ක ගැට ගැහිලා දැන්ටම ඇමරිකාව ඇතුලේ එහෙම දෙයක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඔවුන් කැමතිද? ඔවුන් මේ ගොඩනගාගෙන තියෙන මහා බලය, මහා දේශපාලන හයිය බිඳ වැටෙනවට. ඔවුන් ඒකට ඉඩ දෙවිද? ඒක තමයි අපි මේ ට්‍රම්ප්ගේ දේශපාලන කතාව ඇතුළෙත් ඇමරිකාවේ ජනාධිපතිවරණ ඡන්ද සිතීම ඇතුළෙත් කතා කරේ. දැන් අපි ඒකේ අවසානයේට එන්නේ ලෝකේ මේ ඇමරිකාව නේටෝ එක ගොඩනගාගෙන තියෙන මේ මහා ආධිපත්‍යයට තර්ජනයක් කරන්න වෙන්න පුළුවන් බලවතෙක් දැන් ලෝකෙට ඇවිල්ලා තිනවා. ඒ තමයි බ්‍රික්ස් එක. බ්‍රසීලයත්, රුසියාවත්, ඉන්දියාවත්, චීනයත් එකතු වෙලා නිර්මාණය කරලා ඊට පසුව දකුණු අප්‍රිකාව මේකට එකතු වෙලා ලෝකයේ අලුත් බලවතුන් නිර්මාණය කරලා තිනවා. ලෝකයේ අලුත් බල පෙරලියක් උදෙසා බලවේගයක් නිර්මාණය කරනවා. ගෝලීය උතුරේ තිබුණු බලය දැන් ගෝලීය දකුණට කෙමින් අදිමින් ඉන්නවා. ඒකේ සංදිස්ථානයක් මේ පහුගිය වර්ෂය. ඇයි? බ්‍රික්ස් එක ප්ලස් වුණා. මේකට තවත් රටවල් ගණනාවක් එකතු වුණා. ඔබ බැලුවොත් මේ රටවල් පහකින් පටන් ගත්ත ඒ බ්‍රික්ස් කණ්ඩායම අද වෙනකොට ලතින් ඇමරිකාව, අප්‍රිකාව, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව මේ සියල්ලම යුරෝපයේ පුංචි කණ්ඩායම් කීපයක් මම හිතන්නේ යුරෝපයේ එක රටක් විතරක් යුරෝපේ සහ නැගෙනහිරට සහ බටහිරට අයිති එක රටක් කරෙන්න සමස්ත යුරෝපයෙන් එළියේ මහා බලවතෙක් නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ මහා බලවතා ගත්තොත්
ලෝක ජනගහනින් 150කට එහා මේ බලවතුන් නියෝජනය කරනවා. ලෝක ආර්ථිකයෙන් 40%කට වැඩිය මෙන්න මේ බ්‍රික්ස් රටවල් අතේ තියෙනවා. ඒතර මේ හැදෙන්නේ ලෝකේ මහා බලවතේ. ඒ අයගේ ඊළඟ උපාය මාර්ග සැලැස්ම මොකද්ද? එදා ජෝන් එෆ් කෙනෙඩි ඝාතනය වෙනකොට මං කියවනේ පුංචි කාරණාවක් යෝජනා කරපු. අදහස් කරපු කාරණාවක්. එතකොට බ්‍රික්ස් රාජ්‍යයන්ගේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වෙන්නේ අලුත් මුදල් ඒකකයක් ලෝකෙට ගේන එක. මෙන්න තීරණාත්මක තැන. මේ අලුත් මුදල් ඒකකය බ්‍රික්ස් එක ගෙනාවොත් මේ ඩොලර් එක මත හදාගෙන තියෙන ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ බිඳ වැටීම යනු මේ ලෝකේ පොලිස් කාර්යාගේ භූමිකාව රඟ දක්වන මේ ලෝකේ ආර්ථිකයේ හයිය තමන්ගේ අතේ තියන් සෙල්ලම් පෙන්නන ලෝකෙට ඇමරිකාවේ ආධිපත්‍ය බිඳ වැටීම, ඒ ඇමරිකාවේ ආධිපත්‍ය බිඳ වැටීම කියන්නේ නේටෝ එක ප්‍රමුඛ බටහිර යුරෝපයේ ආධිපත්‍ය බිඳ වැටීම. ගෝලීය උතුරේ ආධිපත්‍ය බිඳ වැටීම. මෙන්න ප්‍රශ්නේ. මේක මූලික කරගෙන තමයි මේ මොහොතේ මේ ලෝකේ ක්‍රියාත්මක වෙන සියලුම යුද ගැටුම්, සියලුම දේශපාලන බල පෙරලීම් සියල්ලම සිද්ධ වෙන්නේ. අපි ඉස්සරහා වැඩසටහනකදී මේ බ්‍රික්ස් එක ගැන මීට වඩා විස්තරාත්මකව, මීට වඩා තොරතුරු ඇතුව සහ ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳව සහ ඒ ගැන වඩාත් පැහැදිලි විස්තරයක් ගේන්න ඔබට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි මේ කතා කරපු කාරණා එක අපි බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න ඉදිරි වැඩසටහන් ඇතුලේ මේ වර්තමාන ගෝලීය තත්ත්වයට එක්ක මේ බ්‍රික්ස් එකත් එක්ක නිර්මාණය වෙන ගෝලීය දකුණේ බලය ගැන අපි කතා කරමු. ආයුබෝවන්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.